හෙලෝ ළමයි. ඉතින් ඔයාලට කොහමද? මගේ ජීවිතේ තවත් එක් දවසක් ගෙවන විදියක් තමයි මේ ව්ලොග් එක. හරි ඉතින් අපි දැන් යමු ව්ලොග් එක බලන්න. උදේ පාන්දර නැගිටලා කරන වැඩ ටික නම් මම ෆස්ට් ව්ලොග් එකේම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මේ තියෙන්නේ මගේ සෙකන්ඩ් ව්ලොග් එක. ඉතින් මේකේ වෙන්නේ මොනවද කියලා බලමුද? මේ තියෙන්නේ ඉතින් අක්කේ ස්කූල් එකේ යවන්න වෑන් එකට දාලා කරලා ඇවිල්ලා මං කරන වැඩ ටික. ගෙවල් අස්පස් කරනවා කියන එක නම් අම්මෝ ලෝක යුද්ධයක් වගේ. ඇයිද කියලා ඔයාලා දන්නවද? මොකද දවසේ කී පාරක් මම මේ ගේ අතු ගන්නවද? ළමයි එක්ක මේ වැඩ කරනවා කියන එක නම් මාර අමාරු වැඩ. මම නම් දැන් ඇත්තටම හිතාගෙන ඉන්නේ මොකක්ද දන්නවද? මේ දෙන්න ලොකු වෙලා එයාලට ආසෙ හිතෙන විදියට ගේ තියාගන්නකම් මං නෝමලි අතු ගාලා තියාගන්න. ඇයි දෙයනේ දවසට 3 පාරක් 4 පාරක් මම මේ ගියාස් කරන්න ඕනේ. කිව්වොත් පිළිගන්නවද? මේ රෑ ආස් කරලා ඉවරලා ආපහු උදේ බලනකොට තියෙන විදිය. මං හිතනවා ළමයි ඉන්න හැම ගෙදරකම මේ වගේ ඇති කියලා. මේවා හරි අමාරු වැඩ නෙවෙයි ළමයි හැබැයි. කොච්චර අස් කරලා ඉවරයක් නෑ කියලා දැනුණාම දැනෙන දුක. මේ වගේ සැපක්. දැන් ඉතින් යන් මං වැඩ කරන තැන ඔයාලට චුට්ටක් පෙන්නන්නම්. හැබැයි ඉතින් උදේ පාන්දර ජනෙල් ඇරියාම එන ඒ ෆීලින් එක කියන්න තේරෙන්නේ ඔන්න පේනව නේද පොඩි මෑන්ගේ වැඩ. එහෙන් මෙහෙන් ඇවිල්ලා පනිනවා පන්න ඉවරයන්නේ. මේ තියෙන්නේ ඉතින් මං ඉන්න ආසම තැන් වලින් තවත් එකක්. ඒ තමයි මං වැඩ කරන මේසෙ. හරි ඉතින්. දැන් ඔන්න ඔයාලට බලන්න පුළුවන්. මගේ මේ වැඩ කරන වෙනම පේජ් එකක් තියෙනවා. මම ඒක ෆියෝනා කියලා තමයි නම දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මම ඉතින් පොඩ්ඩක් මෙන්ෂන් කරලා යන්නම්. ඒකත් ඔයාලා ෆලෝ කරලා එහෙම තියාගන්න. තව ඕඩර් එකක් එහෙම දෙන්න. හායි බබා. ඔන්න ඉතින් අපේ බබාගෙන තායි එකක්. දැක්කනේ. මේ වැඩ කරන ඇස්සේ එයාලගේ කෝලනුත් බලන්න බෑයි. එයා ඉතින් සමහර දවස්වල තේම නැගිටිනවා සමහර දවස්වල නම් 9:10 විතර එනකන් ඉන්නවා. ඔයාලටත් මේ වැඩ කරන්න ආස හිතෙන තැනක් තියෙනවද? මම නම් මෙතන හරි ආසාවෙන් තියාගෙන ඉන්නවා. හැබැයි ඉතින් අර දෙන්න ඇදලා දැම්මාම නම් ඔක්කොම ඉවරයි. දැන් ඉතින් සීරියස් වෙන ළමයි. උදේ පාන්දර පහන පත්තු කරලා පුතුන් වැඳලා තමයි ඉන්න ඕනේ. කලින් දවසේ පත්තු කරපු හඳුන් කූරත් තාමත් ඉතිරිලා. හරි. ඒවයි මේ වැඩක් නැහැ. ජීවිතේට බුදුන්ගේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණ පොඩ්ඩක් හරි අපේ ජීවිතේට තියෙන්න ඕන කියලා හිතනවා නම් හැමදාම ගෙදර මල් පහන් උදේ හවස පත්තු කරන්න කියලා මං ඉතින් කියනවා. ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක ජීවිතේ ප්‍රශ්න කරදර හැකේ ගාලා බිමෙනවා. හැබැයි ඉතින් ඒ හැම දෙම නිරෝල් මනසින් විසඳ ගන්න පුළුවන් නම් ඒක මාර වටිනවා. ඒ කිව්වට මොකද මටත් කාලේ අමාරුවට වෙන වෙලාවල් ඕන තරම් තියනවා ළමයි. ඉතින් ඒ හැම දෙම පොඩ්ඩක් හරි මෙන්න මේ ටයිම් එකට ජීවිතේ වෙනසක් සතුටක් දැනෙනවා. හායි ළමයි. දැන් ඉතින් එහෙනම් ඒ වැඩ ඔක්කොම ඉවර කරලා අපි යමු. කොහෙද? ග්‍රෝසරි shopping. හැබැයි ඉතින් ග්‍රෝසරි shopping කරන්න යනකොට vlog එකක් කරන්නම් කියලා හිටියට මෙන්න මේ පොඩි මෑන් එක්ක නම් මට කරගන්න බැරි වුණා. අද ඉතින් හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි මමයි අපේ සෝසමලයි තමයි යන්නේ. සෝසමල ඉතින් කරන්න ආසම වැඩි කාර් එක නැග්ගට පස්සේ පිටිපස්සෙන් පාර දිහා බලගෙන වාහන දිහා බල යන එක. ඔන්න ඕකට නැගගත්තාම අපේ මෑන්ට නිකන් ජෙට් එකක ෆ්ලයිට් එකක යනවා වගේ හැඟීම. එහෙට මෙහෙට ඇඹරි ඕකේ කරන විකාර කිව්වොත් පිළිගන්න උත්තරමයි ළමයි වීඩියෝ එකකට ගන්න පුළුවන් උනේ. හරි. දැන් ඉතින් vlogs ඉවරයි. බඩු ටික අරගෙන ගෙදර යනවා. ඔන්න බඩු ටික කොහොම අරගෙන ඉවරලා අපි සාමාන්‍යයෙන් මාසෙටම බඩු ගෙන්න යන්නේ. හවස ඉතින් ඔන්න අපි ගියා අකිගේ භක්ති ගීත ප්‍රෝග්‍රෑම් එකකට. ඒකේ vlog එකක් මම ඔයාලට වෙනම ගේන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.